කොහොමත් බුදුහාමුදුරුවෝ ලංකාවට ඇවිල්ලාම නැහනේ. කිසිම ආකියොලොජිකල් එවිඩන්ස් එකක් නැහැ. විලම නැහැ හේතුවකුත් නැහැ. තව එකක් තමයි ඉතින් ආවනම් බුදුහාමුදුරුවෝ පට්ට ෆේල් නේ. ඔව් නේ බුදුහාමුදුරුවෝ ආවනම් පට්ට ෆේල්. මොකුත් මේ වෙලා නැහැ. මොකද දැන් ඒ කියන්නේ මහින්දාහාමුදුරුවෝ නම් බුද්ධ ආගමගෙන ආවේ බුදුහාමුදුරුවෝ ෆේල් නේ. එතන හරි ලොජික් එකක් තියෙනවා. බුදුහාමුදුරුවෝ ඇවිල්ලා කලින් ඇවිල්ලා ඔක කරලා ගියා නම් තුන්පාරක් ඇවිල්ලා ෆේල් වුණා නම් අර ගිනාපු එකකින් මේ දැන් අපි දුවන්නේ. දැන් අනිත් එක හොඳම කතාව කියන්නකෝ. ඔව් දැන් ගල උඩ ඉඳලා මේ තිස්ස රජුරවන්ට කතා කරා කියනවනේ. තිස්ස රජුරවන්ට ගල බිම මීන්තලයට නැගලා ඇති දෙන්නම්. අර ගල මුදුනින්ද තිස්සට කතා කරනවා ඇහෙනවද? අර පල්ලේ හරිය ඉඳලා තියෙනවා. අනිත් එක හයියෙන් භික්ෂුන් වහන්සේලාට කෑ ගහන්න පහනක්. එතකොට මිහිඳු හාමුදුරුවෝ එතකොට කෝල් එකක් අරන්ද දන්නේ නැහැ තිස්සට. ඇට ඔය ගල අඩි 10ක විතර ගලක් වෙන්නත් බැරිද? නෑ මේක මේ බිම හම්බෙච්ච එකයි. මේක අර ගලක් මුදුනට ගෙනල්ලා විහිළුවක් කරානේ. මං කියන්නේ ඒ මිත්‍යාවම තමයි යන්නේ. ඊට පස්සේ ඒකට මේ සමාජ මාධ්‍ය දැන් අපේ තාක්ෂණය කියන එක පාවිච්චි කරේ නෑනේ තර්කණය රැෂනල් තින්කින් හදන්න ලංකාවේ මිනිස්සුන්ගේ. අපේ මේ ඩිජිටල් මාධ්‍ය අවකාශයත් පාවිච්චි කරන්නේම මිත්‍යාවයි ධාතු වන්දනයි ආහාර ධාතු උඩින් ගියා මෙහෙ උඩින් ගියා දෙරණ ඒවා බලන්න ඊළඟ නිසක ධාතු කියනවා ඒ තවත් මේවල ඊළඟට ඒ වගේ මිත්‍යාව වපුරන්නනේ මේවට එන ස්වාමින් වහන්සේලාත් වපුරන්නේ මිත්‍යාව. ස්වාමින් වහන්සේලා බලන්න සමහර වැඩසටහන වලට ගිහිල්ලා ඒ අදාළ ඥාලිකාවේ ප්‍රධානියට මතු බුදු වෙන්න ප්‍රාර්ථනා කරනවා පුදුමාට. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ මතු බුදු වෙන්න ප්‍රාර්ථනා කරන හැටියට විවරණ දෙන හැටියට ඊළඟ මෛත්‍රී බුදුන්ට ඉස්සෙල්ලා රෙනෝ සිල්ල බුදු වෙයිද දන්නේ. ඔව් රෙනෝ සිල්ල බුදු වෙන සීන් එකක් තියෙන්නේ. එහෙම සීන් එකක් තියෙනවා. මම දන්නේ තරහ වෙන්න එපා. ඒක පොය දවසක මම පොතක් කියක බණක් ශ්‍රවණය කරමින් හිටියා. ඒක හාමුදුරනේ බණක් කියනවා ලෝකයේ බිලියන 8ක් ජනතාව ඉන්නවා. ඒ බිලියන 8ක් හිටියාම ඒ ලංකාවේ ඉන්නේ බිලියන 22යි. ඒකිනුත් මිලියන 22කිනුත් බෞද්ධයෝ ඉන්නේ පොඩ්ඩයි. අර රටවල මිනිස්සු කොච්චර සැපවින්දත් ඒ මිනිස්සුන්ට නිර්මාණය කියන්නේ මේ සුගතිගාමී නැහැලු මොකද හේතුව තෙරුවන් නැති හින්දා. ඒ මිනිස්සු අනාවරයෙන් අපායগামী වෙනවලු. මේ 22කිනුත් අර බෞද්ධයෝ ටිකට මේ කොච්චර දුක් වින්දත් කොච්චර නොකා නොබි හිටියත් මේ අපේ ඇයට සුගතිකාම වෙනවලු මොකද හේතුව තෙරුවන් තියෙන හින්දා. ඒ වගේ අය තමයි මේ ලංකාවේ ධර්ම දේශනා කරලා මිනිස්සුන් ඔය හැට අරගන්නේ. වඩ තරම් යනවා. මම කියන්නේ හඳුන ඇත්තට තක්කඩි නෙමෙයිද? තක්කඩි. හොඳම තක්කඩි. දැන් දේශපාලඥයන්ට වැඩිය තක්කඩි. මං කියන්නේ. අර මිනිස්සු තක්කඩි කියලා අපි දන්නවනේ. දේශපාලඥයන්ට ඔය ස්ථිතික මානසිකත්වයක මේ මිනිස්සු තියාගන්න උදව් වෙන්නේ ආගම. ඒ නිසා නේ අපි හැම වෙලාවෙම කිය ආගම රාජ්‍ය කරන්නේ කියලා. ඒක තිබුණා මේ අන්තර්යෝගී යුගයේ යුරෝපෙත් තිබුණා. කතෝලික පල්ලිත් ඔය වගේ. ඊට පස්සේ රාජ්‍ය සෙකියුලරිසම් කියන අයක ආවේ ඒකින්ද? ඒකෙන් පස්සේ වෙනස් වුණානේ. තත්ත්වයේ මේ තත්ත්වයේ ඒ මුලිස් ගැලවිලා හැබැයි ආවා ඉස්සරහට. අපි තාම ආගමත් එක්ක බැඳිලා මහා විකාශය. දැන් මම කියන්නේ මේ ඊටාම හොඳ පොතක් මේ දේශපාලන සිද්ධාන්ත විකාශය. මේවා නිකම් විකාශනය වුන්නේ නැහැ. මේවා මේ විකාශනය වුණේ ආගම් මරාමී වලට පයින් ගහලා විසික් කරලා දාලා තමයි. ඒ කියන්නේ මේවා පොඩ්ඩක්වත් කියවන්න නේ.